Beyond the Ordinary. හයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ලංකන් කැන්ගරුලාගේ පළවෙනි ට්‍රැවල් බ්ලොග් එකත් එක්ක. අද අපි මේ ඔයාලව එක්කන් යන්න හදන්නේ ඉන්දියා ටුවර් එකක්. එනවද අපිත් එක්ක යන්න? ඔයාලා හැමෝම බැලුවා නේද අපේ ඇනිවර්සරි වීඩියෝ එක? අන්න ඒ වීඩියෝ එක ෂූට් කරන්න තමයි අපි මේ ඉන්දියා යන්නේ. අපි මුලින්ම ඔයාලව එක්කන් යන්නේ කාශ්මීර් වලට. එතකොට අපි දැන් මේ ඉන්නේ දිල්ලි එයාපෝට් එකේ. ටිකක් සීතලයි. ඒ වගේම ටිකක් පරක්කුයි. ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ දිල්ලි ටු කාශ්මීර. එහෙනම් අපි කාශ්මීර වලදී හම්බෙමු.
අපි දැන් මේ ඉන්නේ කාශ්මීර එයාපෝට් එකේ. ඔයාලා දැක්කද බැගේජ් යන බෙල්ට් එක උඩ මොකද්ද තිබුණේ කියලා? ඒක ලී බෝට් එකක්. ඒකට කාශ්මීර වල කියන්නේ ශිකාරා කියලා. ඉතින් ඔයාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් අපි ඔයාලව ශිකාරා රයිඩ් එකකුත් ඔන්න එක්කන් යනවා. Welcome to Kashmir, paradise on earth. කාශ්මීර් වල තියෙන ලොකේෂන් බියුටි එක නිසා ගොඩාක් බොලිවුඩ් ෆිල්ම්ස් මෙහෙ ෂූට් කරලා තියෙනවා. කාශ්මීර් famous heaven on earth කියලා. ඒ වගේම මිනි ස්විට්සර්ලන්ඩ් කියලා කියනවා. ඔයාලට පේනවා ඇතිනේ සිටි එක නම් ඉතින් එච්චර ලස්සන නෑ. මොකද වින්ටර් සීසන් එක නිසා ගස්වල කොළ හැලිලා ගස් මැලවිලා තියෙන්නේ. ලස්සන හිම කඳු වලින් වටවිච්ච සුන්දර කාශ්මීරය බලන්න නම් අපිට සිටි එකෙන් ටිකක් එහාට යන්න වෙනවා. ඔන්න අද අපි වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න ප්ලෑන් කරා. ඒ මොකද්ද දන්නවද? ලස්සන කඳු වලින් වට වෙච්ච, ගඟක් මැද්දේ පාවි තියෙන, ලස්සන ලී කැටයන් දාපු බෝට් හවුස් එකක් බුක් කරා අපිට අද රෑ නවතින්න. ඒ වගේම ඔයාලා අපි වගේ ලෝකෙ වටේ ඇවිදින්න, අලුත් තැන් බලන්න, ඒ වගේම වෙනස් සත්‍යකින් ලබන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මම ආරාධනා කරනවා. 800 meters. ඔන්න මේ තියෙන්නේ ඔයාලා එයාපෝට් එකේදී දැක්ක ශිකාරා එක. අපි දැන් මේ යන්නේ ගඟ මැද්දේ පාවි තියෙන අපේ බෝට් හවුස් එකට.
ඒක දිගම දිග ලී වලින් හදපු බෝට් එකක්. ඒ වගේම මේ ලී බෝට් එකේ අපිටම කියලා වෙනම රූම්ස් 5ක්ම තිබුණා අපිට හිතේ හැටියට අතපය දිගෑරලා නිදා ගන්න. ඒ වගේම මේක හදලා තියෙන්නේ තනි කරම ලී වලින්. බලන හැම තැනම ලස්සන ලී කැටයන්, ෆර්නිචර්ත් ඔක්කොම හදලා තිබුණේ ලස්සන ලී කැටයන් එක්ක. බලන්නකො ලී කැටයන් වල ලස්සන. ඇත්තටම මේක වෙනස්ම අත්දැකීමක් සහ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මම හරිම ආසාවෙන් තමයි මේ පාවෙන ලී ගෙදර රැයක් ගත කරේ. අපි දැන් ආව බෝට්ටුවෙන් shopping යන්න. අපිට මුලින්ම හම්බුනේ මෙන්න මේ ජුවලරි බෝට් එක. එතකොට අපිට මේ පෙන්නන්නේ කාශ්මීර් ජුම්කා. මෙයා මේ අරගෙන එන්නේ හැන්ඩික්‍රාෆ්ට්. කාශ්මීරේ තියෙන හැන්ඩික්‍රාෆ්ට් වලට හරීම ෆේමස්. ඒ වගේම මෙයාලා මේ හැන්ඩික්‍රාෆ්ට් හදන්නේ වෝල්නට් ට්‍රී වලින්. ඒ වගේම කාශ්මීර ගොඩක්ම ෆේමස් ක්‍රිකට් බැට් හදන්නත්. මෙයාලා ක්‍රිකට් බැට් හදන්නේ විලෝ ට්‍රී වලින්. අන්න එහෙම හදන ක්‍රිකට් බැට් මෙයාලා මුළු ලෝකෙ වටේම යවලා ලොකු ආදායමකුත් ලබා ගන්නවා රටට. ගඟ මැද්දට යද්දී අපිට තව බෝට්ටුවක් හම්බුණා. ඒකේ තිබුණේ කාශ්මීර් ට්‍රැඩිෂනල් කස්ටියුම්ස්. අපිට කැමති නම් අපිට ඒව ඇඳලා බලලා ෆොටෝ ගන්න පුළුවන්. මම දැන් මේ අඳින්නේ කාශ්මීර් වල ට්‍රැඩිෂනල් අවුට්ෆිට් එක. ඒකට මෙහෙ කියන්නේ පරේන් කියලා. මෙහි අය මේ ඇඳුම සීතල කාලෙට වූල් වලින් මහලා අඳිනවා සීතල අඩු වෙන්න. ඒ වගේ මෙහි රස්නේ කාලෙට මෙහි අය මේ ඇඳුම කොටන් වලින් මහලා අඳිනවා රස්නේ අඩු වෙන්න. ඔන්න ඉන්න මගේ හබියා. එයත් ඉතින් මාත් එක්ක ඕන දෙයකට ඔට්ටුයි. නෑ බෑ කියන්නේ කිසිම දෙයකට. ඔයාලට පේනවනේ. එයත් දැන් කාශ්මීර් පරේන් එක try කරන්නයි හදන්නේ.
අපේ මදර්ස් වෙයිටි. ඉර බැහැගෙන යනකොට වටපිටාව හරිම ලස්සනයි. මීදුමයි සීතලයි අම්බෝ ඒ හවසර මතක් වෙද්දි හරිම ආසයි. හරිම රොමැන්ටික්. ජොලි බඩගින්නට මැගි එකක්. ශිකාර රයිඩ් එක ඉවර කරලා ඔන්න අපි දැන් ආපහු ආවා අපේ බෝට් හවුස් එකට. බලන්න මේ ලී කැටයන් වල ලස්සන හරිම යුනික්. හරිම ලස්සනයි. මේක තමයි යාළගේ හීටර් එක. මේ වගේ එකක් හැම රූම් එකම සෙටප් කරලා තිබුණා සීතල නැති වෙන්න. අපි එළිය රවුමක් දාලා ඉද්දි එයාලා අපිට ඩිනර් ලෑස්ති කරලා තිබුණා. අම්මෝ ඒ කෑමවල රස රසම රස එළවලු වර්ග ගොඩක් එක්ක බතුයි චපාතිය තිබුණා අපිට රැට කන්න. හැබැයි ඉතින් මම මුලින්ම කෑවේ ඩෙසර්ට් එක. ගුලාබ් ජමුන්. මං ඉතින් එච්චරට පෙරේතයි ගුලාබ් ජමුන් කන්න. මේ ඊළඟ දවසේ උදේ යමුද මාත් එක්ක හෝම් ටුවර් එකක්. Breakfast time. මේ තියෙන්නේ උප්මා, පෝහා, Maggi noodles, bread and omelette. අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ලස්සන හිමකොන්ද බලන්න යන්න තමයි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. මේ බලන්න මේ වටේ මින්න ඇඳගෙන ඉන්නේ නිකන් දිග ලෝගුවක් වගේ එකක්. ඒකට තමයි පරේන් කියන්නේ. මෙහි ට්‍රැඩිෂනල් කස්ටියුම් එක.
ඔන්න මේ තියෙන අපේ බෝට් හවුස් එකේ එළිය. ලස්සනයි නේද? මේ අංකල් අපිට මේ විකුණන්න හදන්නේ කාශ්මීර් සැෆ්‍රන්. මෙහි අය සැෆ්‍රන් වලට කියන්නේ කේසර් කියලා. බෙස්ට් ක්වොලිටි සැෆ්‍රන් ගන්නවා නම් ඉතින් කාශ්මීර් තමයි. මෙහි හරිම ෆේමස් සැෆ්‍රන් වලට. ඔයාලා දන්නවද? අපි ගඟක් මැද්දේ පාවෙන ලී බෝට්ටුවක සීතලම සීතලේ රැයක් ගත කරලා තමයි දැන් මේ ගොඩබිමට ගොඩ බැස්සේ. එක්ස්ප්ලෝර් කාශ්මීර් තමයි අපේ ටුවර් ගයිඩ්. මේ ඉන්නේ කාන්. එයා උදේම ඇවිල්ලා හිටියේ අපි එක්කන් යන්න. අපි දැන් මේ යන්න හදන්නේ ලස්සන හිමකඳු බලන්න. ඔයාලටත් මම ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා කාශ්මීරේ ලස්සන බලන්න. අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ගිහලා එන්නම්. අපේ පළවෙනි vlog එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.